කොහොමද ඉතින් යාළුවනේ ඔන්න මම මගේ වගාවේ වැඩ පටන් ගන්නයි මේ හදන්නේ. දැන් නම් හවස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් හවස් වරුවේ තමයි නැත්තම් අවුස්සර වැඩිනේ. ඒ හින්දා හවසට මේ පැකට් ටිකක් තියෙනවා පුරවා ගන්න. ඒ ටික පුරවාගෙන මේ වැඩ ටික කරන්න තමයි හදන්නේ. මේ අපේ මිදුලේ තමයි ඉතින් මේ මහත්තයා පාත්ති හදලා දීලා තියෙන්නේ. අපේ වත්තේ අක්කරයක් විතර ඉඩම තිබුණාට වගා කරන්න හැම ඉඩ නැහැ. හැමතැනම පොල් පුවක්, කෙසෙල්, අඹ ඒ වගේ දේවල් හිට වෙලා තියෙනවා. ඒ හින්දා මම මිදුලේ තමයි මේ වගා කරන්නේ. මේ කලින් තිබුණු පස් එක උඩටම මං කර 10යි කුකුල් පොහොරයි එකතු කරා. ඒ පස් එක තමයි දැන් කලවම් කරලා පැකට් පුරවා ගන්න හදන්නේ. මම මේ පැකට් ටික සම්පූර්ණයෙන්ම පිරෙව්වේ නෑ. භාගයයි පිරෙව්වේ. ආපහු පස්සේ පැල ලොකු වෙනකොට කොම්පෝස්ට් ටිකක් ඒවට එකතු කරන හින්දා. මේ තියෙන යාළුවනේ මම අරගෙනලා හිටව මිරිස් පැල ටික. මේවා නම් හීන් කොච්චි පැල. එතකොට එළබටු පැල ටිකකුත් ගෙනාවා. පේනවනේ හිටවලා දැන් දවස් 2ක් වෙනවා. එයාලා නිරෝගීව ඉන්නවා. අපිට දැන් මේ හිස්සේ වගේ තව මිරිස් පැල එහෙම ගෙනපු ඒවා තක්කාලි පැල ඉතිරි වෙලා තියෙනවා. ඒවා හිටවන්න තමයි මේ තියාගෙන ඉන්නේ. මම ඔයාලට චුට්ටක් පෙන්නන්නම්කෝ අපේ ගේ වටේත් පොඩ්ඩක්. මේ තියෙන්නේ මම අර වැහි දවස්වල හිටවපු වැටකුළු වැලක්. ගේ ළඟම හිටවලා තියෙන හින්දා මේක ගැන නිතරම ඉතින් සාත්තු කරනවා. කරලුත් හැදිලා තියෙනවා. මේ බලන්නකෝ. චූටි ස්ට්‍රෝබෙරි ගෙඩියකුත් හැදිලා. අර රස්නේ වැඩි හින්දා පැලේ බාල වුණා. දැන් ඒ වුණාට එයාගේ ඉස්සලම හැදිලා තියෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩියකුත්. මේ තියෙන්නේ මගේ සමන් පිච්ච වැල. මේ කෝටු නම් ගෙල්ලා තියෙන්නේ මෑවැල් වලට එමෙ හිටවන්න. මේ මම පෝච්චියේ හිටවගත්ත ගොටුකොළ. මේ පැල ටික මේ පැලේ ඊයේ මම ඉල්ලගත්තේ. මේකේ ලස්සන මලක් පිපෙන මලක් කියන්නේ මල් ගොඩක් පිපෙනවා ඒක කිනිත්තට. ඊට පස්සේ මම මේ පැලේකුත් මේ අපේ ගෙවල් ගාව නංගි කෙනෙකුගෙන් ඉල්ලගත්තා. කොහේ හරි ගියාම ඉතින් මල් පැලයක් දැක්කොත් පොඩි කෑල්ලක් හරි ඉල්ලා ගන්නම ඕනි මට. ඉතින් අපේ පුරුද්දන්නේ නේද? මේ තියෙන්නේ කුමුදු මල්. අද මේවා පිපිලා නැහැ. වැස්ස තියෙන හින්දාත් දන්නේ. නැත්නම් ඉර පායන දවස් වලට නම් උදේට මේ පෝච්චියේ ලස්සනට මල් පිපෙනවා. මේ තියෙන්නේ මේ පරිප්පුවට වගේ චූටි පාසි වර්ගයක්. මේක බෝ වුණොත් නම් වඳ කරන්න හරිම අමාරුයි. වැස්සා කියන්නේ ඉතින් මල් වලට අවුරුදු වගේ. එයාලා සතුටින් ඉන්නවා. මේ තියෙන්නේ මගේ දම් පාට ඇන්තූරියම් පැල. මේක පැලයක් ගෙනලා තමයි මේ ගොඩාක් පැල මම බෝ කරගත්තේ එක ගහෙන්. මෙයාලත් එහෙම තමයි එක පැලේ ගානේ ඉල්ලාගෙන ඇවිල්ලා හිටවලා මම ඔය
පැල වැඩි කරගෙන තියෙන්නේ. මේ බලන්නකෝ මෙයාගේ ලස්සන. එයා ගහේ උඩට වෙලා ඉන්නවා. දැන් චූටි පැලයක් ගෙනලා හදපු ගහක් මේ. දැන් නම් ඉතින් අඩි 10ක් විතර උස ගිහිල්ලා. ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එකෙන් මම නවතිනවා. තව දවසක පැල වුණාට පස්සේ ඒවත් එක්ක ඔයාලා හම්බෙන්න එන්නම්.